පැහැදිලි කරනවා කොහොමද අපි සේල්ස් කරන ඒවා ඒ වගේම එක්ස්පෙන්සස් කරන ඒවා ඒ කියන්නේ අපිට ලැබෙන ආදායම් සහ වියදම් එක තැනකදී මොනිටර් කරගන්නේ කියලා. හේතුව තමයි දැන් ආයතනයක් වුණාම ආදායම් ලැබෙන තැන් වෙනම තියෙනවා සමහරට වියදම් කරන්න තැන් වෙනම තියෙනවා. උදාහරණයක් විදිහට ඔක්කොම කරන්න කැෂියර් එකකින් නම් අපිට සේල්ස් ටික එන්නේ ලාජ් ඒ කියන්නේ කැෂියර් ලාජ් එකට අපි කෑෂ් රෙජිස්ටර් ඊළඟට accounts කෙනෙක් ඉන්නවා නම් පෙටි කෑෂ් එකක් තියෙනවා නම් සමහර ආකාරයම වෙනම තමයි අදාළ වියදම් කරන්නේ. ඒ කියන්නේ වියදම් කරනවා මොන හරි ඒ මොන හරි කියනවා නම් සල්ලි දෙනවා නම් ඒ වගේ සමහර දැන් වෙනම accountant කෙනෙක් ඒව බලන්න කෙනෙක් ඉන්නවා. එයා ගාව වෙනම සල්ලි තියෙනවා. සේල් එක තමයි හරිනම් ලාජ්වේ තියෙනවා. සමහර දැන් තියෙනවා එන සල්ලි යන සල්ලි කොහොම ලාජ්වේ තියෙනවා. ඉතින් බිස්නස් වෙන සල්ලි ඔක්කොම ලාජ්වේ ඇතුළටම ගන්නවා වියදම් කරනවා නම් ඒකෙන්ම වියදම් කරන තැන තියෙනවා. නමුත් හරි ක්‍රමය තමයි දවසේ බිස්නස් සල්ලි තමයි ලාජ්වේ තියෙන්න ඕනේ. මොකද කෑෂ් රෙජිස්ටර් එකත් එක්ක සිස්ටම් එකේ අද දවසේ සේල් එක පෙන්නනකොට අවසර ලාජ් ගණන් කරලා ඒ දෙක ටැලි කරන්න ලාජ්වේ තියෙන්න ඕනේ දවසේ සේල් එකේ සල්ලි. ඒක කෑෂ් රෙජිස්ටර්. ඊළඟට අපි වෙනම මුදලක් වෙනම ෆන්ඩ් එකක් තියාගෙන ඉන්න ඕනේ එක්ස්පෙන්සස් වලට පෙටි කෑෂ් වලට ඒ වගේ දේවල් වලට. හරි. ඒක එකම ලාජ්වේ තියාගෙන කරත් වෙන වෙනම කරත් හරියට කරන විදිහ මම මේ සිස්ටම් එකෙන් පෙන්නන්නම්. මෙතන තියෙනවා පේමන්ට් accounts කියලා තමයි. මෙන්න මේ payment accounts කියන එක පෙන්නන්නේ නැත්නම් settings වලට ගිහිල්ලා business setting කියන එක ඇතුළට ගියාම modules කියලා එකක් තියෙනවා. එතනින් on කරගන්න. මෙන්න මෙතනින් account කියන එක on කරගන්න. payment accounts කියන එක එනවා. මේ accounts කියන එකේ ඔක්කොම ටික capture වෙනවා. ඒක අපිට වෙන වෙනම accounts හදලා ඒක link කරලා තියන්න පුළුවන් මොනවටද එන්න ඕනද කියලා. දැන් මෙතන මෙන්න මෙතනින් add කියන එකෙන් මේක තනියම කරගන්න මොනවා හරි අපහසුතාවයක් තියෙනවා නම් ස්ක්‍රීන් ෂෙයාර් කරගෙන හරි කරන්න උදව් කරන්න පුළුවන් අපිට. account එකේ නම ඊට පස්සේ නම්බර types අපිට කලින් හදලා තියන්න පුළුවන්. internal accounts external accounts ඒ වගේ. දැන් මෙතන උදාහරණයක් විදිහට cash in hand කියලා account එකක් හදලා තියෙනවා. checks in hand කියලා එකක් තියෙනවා. සම්පත් බැංක් කියලා එක තව එකක් තියෙනවා. සම්පත් බැංක් වල තමයි සල්ලි දාන්නේ. එන්න සල්ලි. ඊළඟට checks in hand එක තමයි check ටික. in hand එකට එන්න සල්ලි යන සල්ලි ඔක්කොම එකකින් කරන විදිහට හදලා තියෙනවා. එතකොට ඔටෝමැටිකලි මෙතෙන්ට එන සල්ලි එකතු වෙනවා යන සල්ලි එළියට එනවා මෙතන account book එකෙන් බලා ගන්න පුළුවන් අපිට. ආපු ගියුවා ටික. මේක සමරි එකක් හැදිලා තියෙනවා ආවේ මොනවද ගියේ මොනවද ක්‍රෙඩිට් ඔක්කොම සමරි එකක් කරනවා ඒක ජීවිතයට අදාළව ට්‍රාන්සැක්ෂන් ටයිප් එකට හදාගන්න. මේක අපි දැන් ලින්ක් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු සේල්ස් සල්ලි යන්න ඕනේ කොහෙටද? එහෙම වෙන වෙනම තියෙනවනේ. ඒක අපි කලින් හදා ගන්න ඕනේ. අපි බිස්නස් ලොකේෂන් එකට ගිහිල්ලා අපිට මෙතන දෙන්න පුළුවන් කෑෂ්. කෑෂ් එනවා යන්න ඕනේ account එක මොකද? cash in hand. එතකොට කෑෂ් ගන්න එනේවා යන්නේ cash in hand එකට යන්නේවා අඩු වෙන්නේ cash in hand. හරි. කෑෂ් කියලා කියවුවා නම් ඒක යන්නේ. ඊට පස්සේ ගන්නවා. යන්නේ බැංක් එකට කාඩ් පේමන්ට් ඒක චෙක් නම් in hand එක. ඔන්න ඔය විදිහට හදලා තියන්න පුළුවන් මොන account එකකද track වෙන්න ඕනේ කියලා.
ඒ විදිහට හදලා ඊට පස්සේ අපි සේල් එකක් කරනකොට ඒ සල්ලි ඔටෝමැටිකලි කෑෂ් හෑන්ඩ් එකට යනවා. දැන් අපිටම මොකක් හරි පර්චේස් එකක් කරා කියලා. පර්චේස් සල්ලි ගන්න ගෙවන්න බෑ. එතකොට මෙයා පර්චේස් එක එන්න කරද්දී අහනවා මෙතන අන්තිමට අහනවා මොකක්ද account එක කියලා. නේද? මේ කෑෂ් කියලා තෝරලා තියෙනවා නම් payment account එක cash in hand එකේ එනවා. දැන් මේ purchase එකට අදාළ මුදල අඩු වෙන්නේ ඒකේ. expense එකක් වුණත් එහෙම. ඒ විදිහට අපිට එන සල්ලි යන සල්ලි track කරගන්න පුළුවන් account section එකේ. ක්‍රමය තමයි ඒක. අපි physically කරද්දී ලාච්චුවෙන් අරගෙන ගන්නවා දෙනවා ඔක්කොම කරනවා වෙන්න පුළුවන්. හැබැයි system එකකට යනකොට මේ විදිහට තමයි කරන්න ඕනේ. මොකද ඒක තමයි හරි ක්‍රමය. ෆිසිකලිත් හරිනම් වෙනම තියෙන්න ඕනේ. නමුත් සමහර තැන්වල ඕගනයිස් වෙලා තියෙන විදිහ අනුව ෆිසිකලිත් එහෙම වෙනම තියාගන්න නැති වුණාට සිස්ටම් එකකට යනකොට අපි වෙන වෙනම ඒ දේවල් ට්‍රැක් කරගෙන අපිට පස්සේ බලා ගන්න ඕන හින්දා වෙන වෙනම ওই විදිහට ලින්ක් කරලා එක තැනකින් මොනිටර් කරගන්න ඕනේ. මම හිතනවා මේක තිබුණ ප්‍රශ්නේ පැහැදිලි වෙන්න ඇති කියලා. මේක මීට වඩා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න ටයිම් එකක් දාගන්න අපි ස්ක්‍රීන් ෂෙයා කරගෙන ක්ලියර් කරගමු. අපිට කලින් ටයිම් එකක් අපි කතා කරගමු. දාගෙන අපි ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන මොකද්ද ඒකට කරන්න කොතනද පැහැදිලි නැති කියලා බලලා අපි විසඳලා දෙමු. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් රෙකෝඩින් එක නවත්තනවා. ගොඩක් ස්තුතියි.